ගානේ එක සිදුවීම් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුල මේ සිද්ධි වෛරල් වෙන අවස්ථාව ඔබ දැකලා ඇති. පහුගිය දවස්වල දකින්න ඇති අර ප්‍රසිද්ධ වීම උදෙසා කරුණේ නිර්වතින් කොළඹ ඉඳන් ඔන්නේ හැමතැනම ගිහලා නුවර පැත්තෙන් අල්ලලා තිබ්බා. ඒ සිද්ධිය වෛරල් වුණා. ඔන්න දැන් ඒ වගේ තවත් සිද්ධියක් වෛරල් වෙලා තියෙනවා. මොකක්ද? හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ එහෙම නැත්නම් ඒජ් ඔෆිස් එකට එන මිනිස්සේ තමන්ගේ වැඩේ උනේ නැහැ කියලා ඒ ඇති වෙච්ච ආවේගයට පුටුවක් අරගෙන නෙලාගෙන යනවා මුළු ඒජ් ඔෆිස් එකම. කෑ ගහනවා නිලධාරීන් අරමුණෙන් ගහනවා. උදේ ඇත්ත සමහර රාජ්‍ය ආයතන වලට අපි ගියාපුවම අපිටත් හිතෙනවා යකෝ මේක කුඩු කරලා දැම්මම නම් හොඳයි කියලා නේද? සමහර වෙලාවට ඇතැම් නිලධාරීන් ඔක්කොම නෙමෙයි ඇතැම් නිලධාරීන් මේ එන මිනිස්සු පිළිබඳ සංවේදීතාව අඩුයි. කරලා දෙන්න පුළුවන් වැඩක් නම් සමහර වෙලාවට කඩේ යවනවා. අර යන්න මෙහෙ යන්න අතෙන්ට යන්න මෙතෙන්ට යන්න හෙට එන්න. අල පයින්නවා ඕ ඇත්ත. හැබැයි පුතේ ඔයාලට 12 වසරේ පාඩමක් තියෙනවා මූලික sannivedana වර්ග ස්වරූප සහ ආකෘති කියලා පාඩමක්. මූලික sannivedana වර්ගවල මූලික sannivedana වර්ගවල පළවෙනි පාඩම පළවෙනි sannivedana වර්ගය තමයි අන්තර්වර්තී පුද්ගල sannivedanaya. අන්තර්වර්තී පුද්ගල sannivedanaya කියලා කියන්නේ තමන් එක්ක තමන් sannivedanaya කිරීම. තමා සමගම සිදු කරන ලබන sannivedanයට අපි කියනවා අන්තර්වර්තී පුද්ගල sannivedanaya කියලා. මට කියන්න ඕනේ මේ මනුස්සයා මේ ඇතිවෙච්ච ආවේගයට පුටුවක් අරන් නෙලාගෙන යන්න කලින් හිතුවනම් මම මේ විනාශ කරන්නේ පොදු දේපල මට ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ. මම හිරේ විලංගුවේ වැටෙයි. මට ගෙවන්න වෙයි. එහෙම වුණොත් මගේ පවුලට මොකද වෙන්නේ? මට මොකද වෙන්නේ කියලා තීරණය කරන්න කලින් තීරණය කරා නම් මේ මිනිස්සයා අද ওই මිනිස්සයා අත්අඩංගුවටපත් වෙන්නේ නැහැ. එහෙනම් උදේ අපි තීරණයක් ගන්න අපිට වැදගත් වන ප්‍රයෝජනවත් වන sannivedana වර්ගය තමයි අන්තර්වර්තී පුද්ගල sannivedanaya. තමන් එක්කම පුතේ ඉස්සල්ලාම sannivedanaya කරන්න ඕන අපි ලොකු හරි පොඩි හරි මොන යම් හෝ තීරණයක් ගන්න කලින් මේකෙන් මට වෙන වාසිය මොනවාද අවාසිය මොනවාද ඉස්සරහට මොනවාද සිද්ධ වෙන්නේ කියන කාරණය අපි එක්කම අපේ මනස තුල පුතේ විමර්ශනය කරලා බලන්න ඕනේ. ඒ මිනිස්සයා ගත්ත ක්ෂණික තීරණය නිසා එයාගේ